සුබ දවසක් කියලා පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම රැකියා පොළි YouTube නාලිකාවට ඉදිරි රැකියා පෞද්ගලික අංශ රැකියා පිළිබඳ සියලුම තොරතුරු ඉතාමත් ඉක්මනින් දැන ගැනීමට අපේ YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දැනටමත් දන්නවා ඇති රාජ්‍ය සේවයට අලුතින් 72000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය හිමි වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ අතරින් 9000ක පමණ ප්‍රමාණයක් සෞඛ්‍ය සේවයට බඳවා ගැනීමට අනුමැතිය හිමි වෙලා තියෙනවා. ඒ අතරින් 7200ක් පමණ මේ වෙනකොට බඳවාගෙන අවසන් වෙලා තියෙනවා. ඒත් එක්කම තවත් 1800ක් පමණ බඳවා ගැනීමට පුරප්පාඩු තියෙනවා. ඉතින් ඒ 1800 මේ දෙසැම්බර් මාසේ ඉවර වෙනකොට බඳවා ගැනීමට සැලසුම් කරලා තියෙනවා කියලා තමයි අපිට ලැබුණු ආරංචි මාර්ගවල හැටියට සඳහන් වෙන්නේ. ඉතින් ඒ අතරින් තවත් 63000ක පමණ ප්‍රමාණයක් අනෙකුත් රාජ්‍ය ආයතනවල පුරප්පාඩු පිරවීම සඳහා බඳවා ගැනීම ඉදිරියේදී සිදු කරනවා කියලා අපට දැනගැනීමට හැකියාවක් ලැබුණා. ඉතින් මේ සඳහා විවිධ සුදුසුකම් යටතේ බඳවා ගැනීම සිදු කරනවා. ඉතින් 63000ක් පමණ ප්‍රමාණයක් කියන්නේ ඉතාමත් ලොකු ප්‍රමාණයක්. එතකොට මේ අතරින් දැන් රැකියාවක් නොමැති හෝ තවත් වෙනත් රැකියාවක් අපේක්ෂා කරන පුද්ගලයෙකුට ඉතාමත්ම ලේසියෙන් මේ 63000 අතරට ඇතුළත් වීමට හැකියාවක් තිබෙනවා. ඉතින් ඔයගොල්ලන්ට තවත් කෙටි කාලයක් තිබෙනවා මේ 63000 අතරට ඇතුළත් වීම සඳහා සූදානම් වීම සඳහා. ඉතින් ඔයගොල්ලෝ සූදානම් වෙනවා නම් අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන සුදුසුකම් ටික දැම්මෙන් දැම්ම සපුරාගෙන තිබීම ඔයගොල්ලන්ට ඉදිරියේදී ලොකු පිටුවහලක් වෙනවා. ඉතින් දැනට රැකියාවක් අපේක්ෂාවෙන් ඉන්න පිරිස අතරට අයත් වෙන්නේ සාමාන්‍ය පෙළ සමත් වුණු පුද්ගලයන්, ඒත් එක්කම උසස් පෙළ සමත් වුණු පුද්ගලයන්, ඒත් එක්කම උපාධිය අවසන් කර ඉන්න පුද්ගලයන් තමයි මේ රැකියාව 63000 බලාපොරොත්තු වෙමින් ඉන්නේ කියලා දන්නවා. ඉතින් ඒත් එක්කම ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ සාමාන්‍ය පෙළ අවසන් කරලා රැකියාවක් අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම NVQ සර්ටිෆිකේට් ටිකක් තමන් හදාගෙන තියාගන්න ඕනේ තමන් ක්වොලිෆිකේෂන් වැඩි කර ගැනීම සඳහා. ඒත් එක්කම උසස් පෙළ අවසන් කර ඉන්න පුද්ගලයිනොත් අනිවාර්යයෙන්ම NVQ සර්ටිෆිකේට් ටිකක් හදාගෙන තියාගන්න. ඉතින් එතකොට ඔයගොල්ලන්ට NVQ සර්ටිෆිකේට් විදිහට NVQ level 3 එක දක්වාවත් අවම වශයෙන් කරලා තියෙනවා නම් ඔයගොල්ලන්ට මේ රැකියා 63000 අතරට අනිවාර්යයෙන් ඇතුළත් වීමට ලොකු ඉඩකඩක් තියෙනවා. NVQ level 3, NVQ level 4 ඒ වගේ සහතික ලබා ගැනීමට ඔයගොල්ලන්ට VTA එකෙන්, NITA එකෙන්, ටෙක්නිකල් කොලෙජ් එකෙන්, NISCO එකෙන් ඒ වගේම TVEC approval වෙලා තියෙන ඕනෑම NVQ සහතික දෙන ආයතනයකින් අදාළ පාඨමාලාව අවසන් කළා මේ NVQ සහතික ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. එතකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි. ඔයගොල්ලෝ මේ කරන NVQ සහතිකය ඔබ අපේක්ෂා කරන රැකියාවට ගැලපෙනවද නැද්ද කියලා නිසියාකාරව තෝරා ගැනීමට. ඒ කෙසේ වෙතත් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ඉංග්‍රීසි IT වගේ දේවල් වලට සම්බන්ධ වෙන NVQ සහතිකයක් අනිවාර්යෙන්ම කරලා තියාගන්න. ඊට අමතරව ඔයගොල්ලෝ යන ශේෂ්ත්‍රයට අදාළව ගැලපෙන NVQ සර්ටිෆිකේට් එක අවසන් කරලා තියෙනක ඔයගොල්ලන්ට ලොකු ප්‍රයෝජනයක් වෙනවා. ඉතින් ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ ඉලෙක්ට්‍රිකල් සම්බන්ධයෙන් රැකියාවක් අපේක්ෂා කරනවා නම් ඒ සම්බන්ධයෙන් තියෙන NVQ සහතික සම්පූර්ණ කරලා තියාගන්න. NVQ level 3, NVQ level 4 වගේ සහතික සම්පූර්ණ කරලා තියෙනවා නම් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම රැකියාවක් සඳහා ඍජුවම මේ සහතික ඉදිරිපත් කරලා තේරීපත් වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඉදිරියට යන්න ඉන්න ශේෂ්ත්‍රයට අදාළව කෝස් එකක් තෝරා ගැනීමට හැකියාවක් නැත්නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම ඔයගොල්ලන්ට ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තරයක් කමෙන්ට් එකකින් දාන්න. ඉතින් ජය වේවා හැමෝටම මේ වගේ රාජ්‍ය රැකියා පෞද්ගලික අංශ රැකියා පිළිබඳ සියලුම තොරතුරු ඉතාමත් ඉක්මනින් දැන ගැනීමට අපිත් සමග දිගටම එකතු වෙලා ඉන්න.